හෙලෝ ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අද අනිවාර්යෙන් ගෙනාවේ පතිනි කියලා ලස්සන කෙටි කතාවක්. ඉතින් මේ කෙටි කතාවේ දුක සතුට හැමදේම තියෙනවා. අනිවාර්යෙන් කියවන්න මේ කෙටි කතාව. ඔයාලා කියවලා ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා ඔය දෙන චූටි කමෙන්ට් එක හරිය මට ගොඩක් වටිනවා. මොකද මම ඒ කමෙන්ට් එකෙන් ලැබෙන මොටිවේෂන් එක අරන් තමයි ඊළඟ කෙටි කතාවට මම ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට හුඟක් ආදරේ දාන කමෙන්ට්ස් වලට කියවන කෙටි කතාවට. ඉතින් මම වෙනදා වගේම ගිහින් එන්න ඔයාලා හැමෝටම ඒ වගේම තවත් දෙයක් කියන්න තියෙනවා. ඒ මොකද්ද කියලා දන්නවද? මගේ අනිත් කෙටි කතා ටිකක් කියවන්න. ඒ ටිකක් ලස්සනයි කියලා මම හිතනවා. මම හැමදාම වීඩියෝස් කියන ළමයි බදාදා හවස 5ට සහ සිකුරාදා හවස 5ට. ඔයාලට ඕනේ බදාදා හවස නවල් ටික අරන් එන්නද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම එහෙම වුණොත් බදාදා නවල් ටික දාන්නම්, සිකුරාදා කෙටි කතා ටික දාන්නම්. ඉතින් බදාදා මම දාලා තියෙනවා සඳුනු බෑ විදින් කියලා මේ නව කතාව පළවෙනි කොටස ඔඩියෝ. එහෙම නැත්තම් මේ විදිහට අකුරු වලින් දාන්නද කියලා මට ඒ ටික කමෙන්ට් එකක් දාන්න ළමයි. අනේ ඒක ගොඩක් වටිනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. එදා මගේ සැමියාගේ දෙමාපියන් බැලීම සඳහා අපි දෙන්න ගමට යන්න තීරණය කරලා බස් එකට ගොඩ වුණා. ඔයා දන්නවද සේමිනී, මේ ලෝකේ වාසනාවන්තම මිනිසයා මම වෙන්න ඇති. ඇයි බුද්ධික එහෙම කියන්නේ? මම මගේ සාම්පුරුෂයා වෙන බුද්ධිකගෙන් ප්‍රශ්න නැගුවා. ඉතින් වස්තුව ඔයානේ මගේ පණකින්ද රැක දුන්නේ. බුද්ධික එහෙම කියලා බස් රථය තුලම මගේ නල්ලට ආදුවක් දුන්නා. එකවරම නන්නාදුරන වයස 60ක් පමණ පිරුණු වයසති පුද්ගලයෙක් අපි සිටින අසුන වෙත ළඟා වුණා. ඔහු තරමක් නුපුරුදු ස්වරූපයෙන් මා දෙස හා බුද්ධික දෙස බලා කටකොණකින් සිනා වුණා. තරමක් ඔහු අප දෙදෙනාට ලං වුණා. යකෝ මේ කී කොහෙද බං යන්නේ? ගිය සතිය උඹට මතකද මාත් එක්ක බුදිය ගත්තා? මතක නැද්ද සුදු නෝනා? උඹේ උපන් ලපේ තියෙන්නේ ඔය සුදු පඩමැද නේද? ඒක කී පාරක් නම් මට පෙන්නලා තියෙනවද? වැඩි කතා වුණේ නැහැ. උඹට දැන් මම මේ බස් එකේ මං සල්ලි දෙනවා. මාත් එක්ක අනිද්දාටත් වරෙන්. උඹ වෙනදට මගෙන් ගන්නේ රුපියල් 1000ක් 5000ක් නේ. මං උඹට මෙදා පාර දෙනවා 10000ක්. ඔහු මට මගේ සැමියා ඉදිරිපිටම සමච්චලයට මෙන් සිනාසී ඔහු අත ඇති 5000 මුදල් නෝට්ටු දෙකක් මගේ ඔඩොක්කුවට විසික් කළා. අර එදා ඉඳන් ආපු සුදුවට සුදු හුරු සාරි ඇඳන් වරෙන්. උඹ ඒකට හැඩයි බං. නිර්භීතවම මගේ සෑම්පුරුෂයා ඉදිරියේම ඔහු මගේ චරිතය නැමැති ශරීරය නිරුවත් කළා. එවිටම බුද්ධික කෝපෝ ව්‍යාග්‍රකයෙකු තම ගොදුර දෙස බලා සිටින්නක් මෙන් මා දෙස බලා වුණා. ඉන්පසු බුද්ධික කිසිවක් නොකියාම මාවද ඇදගෙනම නැවතත් අපි දෙන්නා ජීවත් වෙන නිවසට ආවා. මොනවා හරි කණ්ඩ උයන්ඩ එලෙස පවසා තරහවක් මූණේ රඳවාගෙන ඔහුගේම මෝටර් සයිකලය පණ නැංගුවා. බුද්ධික යන ගමනක් ඕක යන්න එපා. ඔයාට තවත් හොඳ නෑනේ. මම බුද්ධික යන ගමනට හරස් වුණා. තෝ කටවහපන් යනුවෙන් එසේ පවසා වේගයෙන් මෝටර් සයිකලය පණ නංවාගෙන ගියා. බුද්ධික මගේ සාම්පුරුෂයා වුණේ අවුරුද්දකට ඉහත. මම කවදාවත්ම විවාහ වීමට අකපැත්තෙන් සිටියේ. මගේ අක්කාද විවාහපත් වූවාට පසුව ඇගේ සැමියා දරුණු විදිහට ඇයට සැලකූ නිසා. මගේ පවුලේ බාලම කෙල්ල මම. මට මගේ තනියට හිටියේ මගේ අක්කා. පුංචි කාලෙම මගේ අම්මයි තාත්තයි වැවේ ගිලිලා මැරුණා. එදා ඉඳලා මාව බලාගත්තේ මගේ අක්කා. ඇයයි මගේ දෙවෙනි අම්මා. ඇයට ඕන වුණේ කොහොම හරි මට උගන්වන්න. මමත් ඇයගේ සෙනෙහස ඇතිව අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ඒ අතරෙහි අක්කා විවාහ වුණා. ඒ වුණත් අක්කා බැඳපු අයියා අපිත් එක්ක තමයි ජීවත් වුණේ. ඒත් අයියා මාසෙන් මාසේ අවුරුද්ද වෙනස් වුණා. නිතරම මත්පැන් පානය කරන ඔහු දිනපතාම වගේ අක්කට හිරිහැර කළා.
දරුණු විදිහට පහර දුන්නා. ඒත් එක් දිනක් මම සාමාන්‍ය පෙළ විභාගය පාස් වූ නිසා අක්කට පැවසීමට ලහි ලහියේම නිවසට පැමිණියා. එහෙත් නිවස පුරාම අක්කා හෙව්වත් අක්කා නිවස තුල හිටියේ නැහැ. එහෙත් ඇයගේ සැමියා වන පවන් අයියා පමණක් නිවස තුල රූපවාහිනිය නරඹමින් හිටියා. "අයියා කෝ අක්කා?" මම එලෙස පවන් අයියාගෙන් ඇහුවා. "මොකටද අක්කා? මොනාටද අක්කා හොයන්නේ?" යනුවෙන් ඔහු මගෙන් ඇහුවා. මම ඕලෙවල් පාස් වෙලා යනුවෙන් මම හරි සතුටින් මම උත්තර දුන්නා. "ආ අක්කද? අන්න අක්කා කාමරය ඇතුළේ ඉන්නවා" යනුවෙන් ඔහුද මට පැවසුවා. මම ඉතා සතුටින් රිසල්ට් ෂීට් එකද රැගෙන අක්කගේ කාමරය තුළට ගියා. ඒත් අක්කා කාමරය තුළ නම් හිටියේ නැහැ. එකවරම පවන් අයියා මා සිටියදීම කාමරයෙහි දොර ලොක් කර දැමුවා. ඉන්පසු ඔහු මාහට කුරිරු බැල්මක් හෙළා කට කොනකින් සිනාසේ මා අසලට පැමිණියා. එහෙත් මම අනේ අයියේ අනේ එපා. අනේ මට කරදර කරන්න එපා යනුවෙන් මම කෑ ගැහුවා. එහෙත් ඔහු මා අසලටම පැමිණ මගේ රිසල්ට් ෂීට් එක උදුරාගෙන ගුලි කර ඔහුගේම කට තුලට දමාගෙන සපන්නට වුණා. මම එවිටම කෑ ගසාගෙන දුවන්න හැදුවත් ඔහු මාව ඔහුගේ දරුදඬු අත් දෙකෙන් අල්ලලා ඇඳට දැමුවා. "මගේ අක්කා එන්නකෝ. අනේ මාව බේරගන්නකෝ" යනුවෙන් කෑ ගැහුවත් කිසිම පළක් වුණේ නැහැ. ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට මට කිසිදු විදිහකට බැරි වී ගියා. එහෙත් මා දන්නා එකම දෙය මම මේ මොහොතේ ගෑණියක් වූයේද මගේ අක්කාද නිදා ගන්නා යහන තුල බව මා දනිමි. බොර පාටට හැරුණු මගේ පාසල් ඇඳුම ගැලවී යද්දී මා ගෑණියක් වී අවසන්ය. එහෙත් එකවරම පවන් අයියා කෑ ගහන්න පටන් ගත්තා. එහෙත් මම වේදනාවෙන්ම ඔහු දෙස බලා සිටින්නට හැර කිසිවක් නොවීය. එකවරම පවන් අයියා ක්ෂණිකවම අක්කගේ ඇඳෙන් නැගිට ඔහුගේ ඇඳුම් ඇඳගෙන ඔහුගේ අත මා අල්ලාගත් ලෙස සකසා බියෙන් මෙන් කෑ ගැසුවා. "අනේ විනෝදනී උඹේ නංගි අනේ විනෝදනී මට බෑ. අත ඇරපන් ගෑණියේ මම උඹේ අක්කගේ මිනිහා. තේරෙන්නේ නැද්ද උඹට?" එහෙත් මට ඒ සිදුවීම පෙනුනේ හීනයක් මෙන්. එවිටම මගේ අක්කා කාමරේ දොර විවෘත කර දිව ඇවිත් පවන්ගේ බොරුවට හා රැවටීමට අනුව ඇය මට පහර දුන්නා. "තර බැල්ලි උඹ මගේ මිනිහත් එක්ක නංගි උඹ මගේ මිනිහත් එක්ක ඇයි මට මෙහෙම කළේ? උඹ හදා වඩා ගත්තේ මගේම ළමෙක් වගේ නේද නංගි?" අක්කා අඬමින් මට පහර දෙද්දී මමත් අඬමින් මගේ ඉරී ගිය රෙදි ටික ඇඟට දාගත්තා. මා එහි සිදු වූ කිසි දෙයක් අක්කට කීවේ නැහැ. මා කිසිම දෙයක් අක්කට කිව්වේ නැහැ. ඇයගේ කසාදය දෙදරා යාමට මට බලා සිටිය නොහැකි නිසා. ඒත් සමගම නොබෝ දිනයකින් මාව පවන් අයියාගේ සගයෙකුට විවාහ කරලා දුන්නා. සගයා වන ඔහු වෙන කවුරුත් නෙවෙයි. දැනුත් මා විවාහ වී සිටින බුද්ධිකගේ රස්සා වූයේ කසිප්පු පෙරීම.
ඔහුගේද තාඩන පීඩන මැද මට ජීවිතේ ගැට ගහගන්න සිද්ධ වුණා. ඒ හැම දුකක්ම මම සතුටින් බාරගත්තා. හැම දවසකම ඔහු රෑට රෑ වෙලා නිවසට පැමිණීමත් සමග පැමිණෙන සගයන් නිසා මාහට සිද්ධ වූයේ රාත්‍රී ආහාර වේල ඔවුන්ට සාදා දීම හා ඔවුන්ට මත්පැන් වක් කර දීම. මගේ ජීවිතේ එන්න නරක අතටම හැරුණා. බීමත්කම නිසා බුද්ධිකගේ සෞඛ්‍ය තත්ත්වය පහළටම වැටුණා. දිනෙන් දින ආර්ථික ගැටලු හමුවේ වැටකන මට සිද්ධ වුණේ කබලෙන් විල්පට වැටෙන්න. දිනපතා බීමත්කම නිසා ඔහුගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව රෝහලේ වෛද්‍යවරුන් කියා තිබුණා. ඒත් සමගම අපේ අත් මරණයටත් අතර සටනක ඔහුට ඉන්න සිද්ධ වුණා. ඒ වෙනුවට මට සිද්ධ වුණේ ඔහු වෙනුවට මට කසිප්පු තිත්පොලේ වැඩි කටයුතු කිරීමට. එක් දිනක් බුද්ධිකට ඇති වූ බඩේ අමාරුවකට බෙහෙත් ගැනීම සඳහා රෝහලට ගියත් සමගම ඔහුගේ රෝගී තත්ත්වය නරක අතට හැරී ඇති බව, වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවන බව හා ඊට විශාල මුදලක් වැය වෙන බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසුවා. එදා රාත්‍රියේ ඔහුව රෝහලෙන් අතර කරගත් අතර මා එදින රාත්‍රියේදී රෝහලෙන් නිවසට පැමිණීමට තීරණය කළා. නිවසට යාමට බස් රථයක් එනතුරු බලා සිටියේ අසලති අසුනක ඉඳගෙන. මද වේලාවකින් මාසලට ගැහැණු කෙනෙක් ඇවිත් වාඩි වුණා. කොහෙද කෙල්ලේ මේ රෑ වෙලා යන්නේ? වෙලාව දැන් පාන්දර 2ත් පහුවෙලානේ. කාන්තාව මගෙන් ප්‍රශ්න නැගුවා. මං මේ ගෙදර යනවා. මම එසේ කියා අහක බලාගෙනම හිටියා. එහෙත් ඇය සමගම මාද වේලාවකින් නාගිය තොරතුරු කතා කරා. මගේ හිතේ ඇති දුක තුනී කර ගැනීමට මට සිදු සියලුම දේ මම ඇයට කිව්වා. අනේ අක්කේ, පුළුවන් නම් විතරක් මට රස්සාවක් හොයලා දෙන්න. අනේ ප්ලීස් අක්කේ, ඒක ලොකු පිනක් ඔයාට. මම එහෙම කිව්වා. හරි නංගි, ඔයාට ගැළපෙන රස්සාවක් තියෙනවා. ඇය මට උත්තර දුන්නා. නංගි, මේ රස්සාවට ඔයා අකමැති වෙයි. ඒත් කරන්න දෙයක් නැහැ නංගි. මේ වෙලාවේ හැටියට මේක හොඳම රස්සාවක්. ඒත් මං කරන්නේ මං ඔයාට කියන්න යන රස්සාව තේරුණාද? මම මේ රස්සාව කරන්නත් අකමැත්තෙන්. ඔයාට වගේම මටත් සල්ලි ප්‍රශ්නයක් ආවා. මගේ මිනිහා බීලා මැරුණා. ඒත් මට පුතෙක් ඉන්නවා. එයාට කොහොම හරි උගන්වන්න ඕන වුණා. ඒ හින්දා තමයි මම මේ රස්සාව කරන්නේ. මොකක්ද අක්කේ රස්සාව? මම එහෙම ඇහුවා. නංගි දන්නවනේ ඒකට කියන වචන සෙට් එක මොකක්ද කියලා. ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එවිටම මගේ මුළු ඇඟම සීතල වී ගියා. එහෙත් ඇය මාව කැමති කර ගැනීමට ගත් උත්සාහය මල් පල දැරුවා. අක්කේ, මම කැමති රස්සාව කරන්න. මගේ මහත්තයා බේරගන්න තියෙන එකම දේ මේ රස්සාවෙන් නැති. මං අකමැත්තෙන් වුණත් කැමති වෙන්නම් අක්කේ. මම මේ දේ කරනවා අක්කේ. අක්කා මාවත් එක්ක යන්න. මම කොහොම හරි කරන්නම්. අක්කා කියන ඕනම දෙයක් කරන්නම්. තේරුණාද? අනතුරුව ඇයි සහ මම බස් නැවතුම් පොලෙන් නැවත සේවය කරන ස්ථානයට පැමිණියා. අනතුරුව එම රස්සාව කරන ආකාරය සහ සියලුම දේ මාහට කියා දුන්නා. මගේ හිත ඇතුලෙන් පුපුරු ගහන අකමැත්ත නැමැති ගිනි පුපුරු නැගුවත්
මම හැම රාත්‍රියකම පිරිමි සතුටු කරා. ඔවුන් වයස් භේදයෙන් තොරව මා වෙත ගලා ආවා. සමහර වයසක පුද්ගලයන් ඔහුගේ පෞද්ගලික තොරතුරුද මාහට කියා තිබුණා. තවද ඔවුන් මාහට ඔවුන්ගේ රත්තරන් බඩු මිල මුදල් යන දේ මට ලබා දුන්නා. තවත් පිරිමින්ගේ තාඩන පීඩන දරා ගත්තා. සමහර පුද්ගලයන් සමග ගත කළ කාලය මේ ලෝකේ අමිහිරිම මොහොත ලෙස දැනුණා. කෙසේ නමුත් මගේ සැමියා වන බුද්ධිකගේ පණ කෙන්ද රැක ගැනීමට මම හැම දුකක්ම ඉවසගෙන හිටියා. හැම දුකක්ම ඉවසන් හිටියා. දිනෙන් දින බුද්ධිකගේ සැත්කමට සරිලන මුදල් ප්‍රමාණය සොයා ගැනීමට මට හැකි වුණා. අනතුරුව බුද්ධිකගේ සැත්කම ඉතා සාර්ථකව නිම වුණා. ඔහු සුවතට හැරීමත් සමග නිවසට පැමිණියා. එදා සිට ඔහු මා අසලම සිටියා. අපි දෙන්නා ඉතා සතුටින් කාලය ගත කළා. බුද්ධිකදා සිටම මා කියන දේ වෙනදාටත් වැඩිය හොඳින් අහගෙන හිටියා. කවදාවත්ම මට පිටින් ඔහු වැඩ කළේ නැහැ. කසිප්පු වෙළඳාම නතර කරලා දැම්මා. ඔහු අද දක්වාම මා අසලින්ම හිටියා. මගේ පහස වෙනදටත් වැඩිය වින්දා. මාද ඔහුගේ පහස උපරිම වින්දා. උඹ ගණිකාවක්. බැහැපන් බැල්ලි ගෙදරින් එළියට. තේරුම් නැද්ද මං කියන දේ? බැහැපන්. එකවරම මට පුරුදු කටහඬක් ඇසුණා. එම කටහඬත් සමගම මතකාවර්ජනයෙන් මිදී මම දිව ගියේ කවුරුන් දෙයයි බැලීමට. එකවරම අධික ලෙස මත්පැන් පානය කළ බුද්ධික මා අසලට වේගයෙන් දිවා ආවා. අනතුරුව මට හොඳටම ගැහුවා. ඉන්පසු දින උදෑසනම මම කෑම සාදා බුද්ධිකට කෑම ගැනීමට දුන්නා. කිසිවක් නොකියාම මූණ කට්ට සෝදාගත් බුද්ධික කෑම ගැනීමට පටන් ගත්තා. එකවරම ඔහු කෑම පිගාන පොළේ ගැහුවා. තොගේ ඔය මූසල අතින් මට උයපු කෑම එපා. මට එපා. අනික පිරිමින් මිරිකපු අත්වලින් තෝ මට කෑම දෙන්න යන්න එපා. මට තෝව අප්පිරියයි. තේරුණාද සේමිනි? ආයෙ මට කියන්න ඉඩ තියන්න එපා. එදින රාත්‍රියේදීද අපිට තිබුණු එකම ඇඳක මම හාන්සි වුණේ ජීවිතය ගැන ඇති වූ කලකිරීමකින් යුතුවයි. එකවරම නැගිටපිය පරට්ටි ඵලයන් එළියට. එකත් එක්ක ඉඳලා එනවා මාත් එක්ක බුදිය ගන්න. සේමිනි මං උඹට එකපාරක් කිව්වා ඵලයන් එළියට. මගේ කරුමෙකට තෝ මං බැඳගත්තේ. එලෙස ඉතා ගැඹුරු දරුණු හඬකින් මට බැන වැදී මගේ කෙස් වැටියෙන් ඇද ගොස් දොර ඇර එළියට දැමුවා. මම එදින රාත්‍රියම ගත කළේ එළිපත්ත උඩ. දින දවස් කෙමෙන් ගෙවී ගියා. සතියක් පුරාවටම බුද්ධික නිවසට පැමිණියේ නැහැ. එහෙත් එක් දිනක් තවත් කාන්තාවක් රැගෙන ඔහු නිවසට ආවා. බුද්ධික
මේ කවුද? යනුවෙන් මම ඇසුවා. අකේෂි. මෙයාගේ නම අකේෂි. මේ ගෑණි තමයි මාව විනාශ කරේ අකේෂි. මේකී ගුරුකම් කරලා මාව අල්ලගෙන මාව කෑවා. මම ඔයාට හැමදේම කියලා ඇතිනේ. මං එහෙම කියලානේ ඔයාව එක්කන් ආවේ. මේකිව පන්නලා දාන්න අකේෂි. මගේ ඇස් දෙකට පේන්නවත් තියන්න එපා. පන්නලා දාන්න. යනුවෙන් පවසා මගේ මූණටම බුද්ධික කෙල ගැසුවා. මම එහෙත් බුද්ධිකගේ කකුල් දෙක අල්ලාගෙන බිම වැටිලා ඇඬුවා. එහෙත් අකේෂි නැමැති බුද්ධිකගේ දෙවෙනි බිරිඳ මගේ ඇඳුම් ලෑස්ති කර මා අසලින් තැබුවා. එහෙත් මම කෑ ගහලා ඇඬුවා. නැවතත් බුද්ධික මාව ඇදගෙන ගොස් පයින් ගසා එළියට දමා දොර වැහුවා. කුමක් කරන්නද? අන්තිමට මට මතක් වුණේ හන්දියේ කොනක තිබුණ ප්‍රපාතයට පැන සිය දිවි නසා ගන්න. මම හඬමින් බුද්ධිකගේ ගේ අසල බිම ඉඳ සිටියේ ඔහුගෙන් කුමක් හෝ අනුකම්පාවක් ලැබේ කියා. එදා වෛද්‍යවරු කීවේ ඔහු බේරා ගැනීමට නොහැකි බවයි. එහෙත් මම ඔහු වෙනුවෙන් බලාගෙන හිටියා. ඒත් වෛද්‍යවරු ඔහු නිවසට රැගෙන යන්න කීවත් මම කීවේ ඔහුව බේරා ගන්නවා කියලා. මම එදා ඇඟ විකුණුවේ ඔහු හින්දා. මම ඔහුව බේරා ගත්තේ නැත්තම් ඔහු අද මිය ගොස් ඇත. කෙමෙන් උදෑසන උදා වූවත් සමගම මම නැවතත් බුද්ධිකට කතා කළා. එහෙත් නිවසේ දොර විවෘත කර තිබූ නිසා මා නිවස ඇතුළට ගොස් දෙදෙනා නිදා සිටි කාමරයට ගියා. එහෙත් මා හා ඔහු නිදා ගන්න ඇඳේ තවත් බිරිඳක් ආදරයෙන් තුරුළු වී සිටියා. මම ඒ වෙලාවේ කෑ ගහලා ඇඬුවා. මම මගේ කොණ්ඩෙත් ඇද මම මගේ මූණටම පහර දී ගත්තා. අනතුරුව මා පිස්සියක් මෙන් ගුරු පාර දිගේ දිව ගියා. පාරදී යන අතර බොරළු ගණක් මගේ කකුලේ ඇඟිල්ලේ වැදී ලේ ගලන්නට වුණා. නමුත් මම ඒ ගැන තැකීමක් නොකර දිගටම දිව ගියා. මා අපේ ගමේ හන්දියටම ළඟා වුණා. මා එහි අසල තිබෙන ප්‍රපාතය දුටුවා. මං හෙමින් නැවිද ගියා. මම ප්‍රපාතය ළඟටම කිට්ටු වුණා. මගේ ජීවිතය පිළිබඳ මම මතකය ආවර්ජනය කරා. මම ඉන්න අනතුරුව එතනම දන ගහගෙන මහා හයියෙන් යට ගිරියෙන් කෑ ගැහුවා. සෙරෙප්පු දෙකක්වත් දමාගෙන නැති පාද දෙකෙහි ඇඟිලි ඇඳමින් ඇඬුවා. ඇඟිලි වල නියපොතු මම අතින්ම කැඩුවා. මා මිය යන්න හිත හදාගෙනම ප්‍රපාතයට තවත් ලං වුණා. පින්වතිය ඔබ මොනවද ඔය කරන්නේ? මම එවිටම හැරී බැලුවා. පිඩු සිඟා වඩිමින් සිටි මෙහෙණින් වහන්සේලා සිව් නමක් මා දිහා බලා සිටියා. එවිට මගේ කකුල හෙළ පහළට වැටෙන්න හදනවත් සමගම තවත් මෙහෙණින් වහන්සේලා දෙනමක් මා වික්මනින් ප්‍රපාතයෙන් ඉවතට ඇද්දා. එහෙත් මගේ කකුල වැදුණු පස්කුලියක් ප්‍රපාතයට වැටීමත් සමග ගල්වල වැදී පස්කුලිය කැඩී විසිරී ගියා. ඒ දසුන මෙහෙණින් වහන්සේලා සිව් නම මමද බලා වුණා. අප පසුපස එන්න පින්වතිය. ඉතා කාරුණිකවමින් එක් මෙහෙණින් වහන්සේ නමක් පැවසුවා. මාද මෙහෙණින් වහන්සේලා සිව් නම පසුපස ගමන් කළේ මගේ හිතට කිසියම් සැහැල්ලුවක් දැනුන නිසා.